හොඳයි ඔන්න පුරුදුන විදියටම Money and You episode 7 අරගෙන අපි ආවා. ඉතින් බජටින් වලදී ඔයාට වැදගත්ම වෙන රූල් එකක් ගැන තමයි අපි මේ එපිසෝඩ් එකේදී කතා කරන්නේ. මේක හරිම ප්‍රැක්ටිකල්, ඒ වගේම ලේසියෙන් වාට ඇප්ලයි කරන්න පුළුවන්, ලෝකෙ ගොඩක් අය පාවිච්චි කරන හරිම ෆේමස් ෆ්‍රේම්වර්ක් එකක්. වැදගත්ම දේ තමයි මේක කරන්න ඔයා ෆයිනෑන්ෂල් එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ඕනේ නැහැ. All Your Worth The Ultimate Lifetime Money Plan කියන බුක් එකත් එක්ක තමයි මේ concept එක ලෝකෙට එන්නේ. මෙතනදි කරපු රිසර්ච් එකෙන් යාලා අඳුනගෙන තියෙනවා ගොඩක් අය සල්ලි වලදී ස්ට්‍රෙස් වෙන්නේ එයාලා හරියට මෙයාගේ ආදායම බෙදාගන්නේ නැති නිසා කියලා. ඒ වගේම unwanted දේවල් වලට හිතන්නේවත් නැති විදියට overspend කරන නිසා කියලා. සේවිංග්ස් කියලා කියන්නේ මිනිස්සු ප්ලෑන් කරලා කරන දෙයක් නෙවෙයි, ඒක ඇක්සිඩන්ට්ලි වෙන දෙයක් කියලා. මෙන්න මේ කරුණුත් එක්ක තමයි 50-30-20 කියන රූල් එක ලෝකෙට එන්නේ. 50-30 රූල් කියලා කිව්ව ගමන් ඔයා හිතනවා ඇති මේක හරිම මැතමැටිකල් ප්‍රොසෙස් එකක් කියලා. එහෙම නෑ, මේක හරිම සිම්පල්. ඔයාට ලේසියෙන්ම මේක ඇප්ලයි කරන්න පුළුවන්. මෙතනදී 50% කියලා කියන්නේ ඔයා ඔයාගේ අත්‍යවශ්‍ය දේවල් වෙනුවෙන් වෙන් කරන මුදල. ඒ කියන්නේ ඔයාගේ essentials වෙනුවෙන්. 30% ඔයා අයින් කරගන්නවා ඔයාගේ wants වලට. ඒ කියන්නේ ඔයාගේ lifestyle choices. අන්තිම කොටස ඒ කියන්නේ 20% ඒක ඔයා වෙන් කරන්නේ ඔයාගේ savings වලට. එහෙමත් නැත්නම් ඔයාගේ future එක වෙනුවෙන්. අපි මේ එක එක කොටස ගැන තව විස්තර කතා කරමු. මෙතනදී ඔයාට ලැබෙන ආදායමෙන් 50% ඔයා වෙන් කරනවා ඔයාට අත්‍යවශ්‍ය දේවල් වෙනුවෙන්. අපි බලමු මේ මොනවාද කියලා. ෆුඩ් වෙනුවෙන්, ට්‍රාන්ස්පෝර්ට් වෙනුවෙන්, එතකොට යුටිලිටි බිල්ස් ගෙවන්න, ගෙදර රෙන්ට් එක ගෙවන්න, ඔයාගේ ලෝන්, ලීස් පේමන්ට්ස් වලට, ඒ වගේම මෙඩිසින් වලට. මෙන්න මේ දේවල් වලට අවශ්‍ය කොටස තමයි මුල්ම 50% ඔයා ඔයාගේ ආදායමෙන් වෙන් කරලා තියාගන්න ඕනේ. ඊගාවට ඔයා 30% වෙන් කරනවා ඔයාගේ ලයිෆ්ස්ටයිල් choices වෙනුවෙන්. ඒ කියන්නේ ඔයාගේ උවමනාවල් වලට. මේ කැටගරි එකට එනවා eating out, එතකොට shopping කරන්න, travel කරන්න, salon එකට යන්න, ඊගාවට ඔයා entertainment වෙනුවෙන් පාවිච්චි කරන දේවල් වලදී subscriptions ගෙවන්න, ඒ වගේම ඔයාගේ hobby එක වෙනුවෙන්. මතකනේ මම කලින් budgeting වලදී ඔයාට කිව්වා බජට් එකකට අනුව වැඩ කළොතින් ඔයා රෙස්ට්‍රික්ට් වෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් ඔයාව ලිමිට් කරන්නේ නැහැ කියලා. ඔයාට නිදහස හම්බ වෙනවා බජට් එක ඇතුලේ ඔයාට ඕන දේවල් වලට නිදහසේ ස්පෙන්ඩ් කරන්න. ඉතින් මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ ඒකට. balance 20% ඔයා අයින් කරන්නේ ඔයාගේ සේවිංග්ස් වෙනුවෙන්. එහෙමත් නැත්නම් ඔයාගේ ෆියුචර් එක වෙනුවෙන්. මෙතනදී මොනවාද ඔයාට කරන්න පුළුවන් දේවල්? ඔයාට ඉමර්ජන්සි ෆන්ඩ් එකක් බිල්ඩ් අප් කරගන්න පුළුවන්, හදිසි වමනාවකදී ඔයාට ප්‍රයෝජනයට ගන්න. එහෙමත් නැත්නම් ඔයාගේ රිටයර්මන්ට් එක වෙනුවෙන් ඔයාට ප්ලෑන් කරන්න පුළුවන්, ඉන්වෙස්ට් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ඔයාගේ এডুকেෂන් එක වෙනුවෙන් ප්ලෑන් කරන්න. මෙන්න මේ වගේ දේවල් තමයි මේ 20% ඇතුලේ ඔයාට කරන්න පුළුවන්. ඉතින් මේ 50-30-20 කියන රූල් එක මම මුලින්ම ඔයාට කිව්වා වගේම හරිම සරලයි නේද? ඔයාට ලේසියෙන්ම ඇප්ලයි කරන්න පුළුවන් නේද? අපි බලමු මේ රූල් එකේදී ඔයාට මොනවාද හම්බ වෙන ඇඩ්වාන්ටේජස් කියලා. පළවෙනිම එක තමයි ඔයා ස්ට්‍රක්චර් කරගන්නවා. ඔයාගේ ආදායම, ඔයාගේ වියදම, එතකොට ඔයා ඒ දේවල් වලට කොච්චර වියදම් කරනවද කියලා නියම ස්ට්‍රක්චර් එකකට අනුව තමයි ඔයා වැඩ කරන්නේ. දෙවැනි එක තමයි බැලන්ස් එක. මෙතනදී ඔයා සමහර දේවල් වලට too much spend කරන්නෙත් නැහැ. සමහර දේවල් වලට අඩුවෙන් spend කරන්නෙත් නැහැ. ඔයාගේ ආදායම වියදම අතර හොඳ බැලන්ස් එකක් ඔයාට තියාගන්න පුළුවන් වෙනවා. තුන්වෙනි කාරණාව තමයි ඔයාට හම්බ වෙන ප්‍රොටෙක්ෂන් එක. ඇයි ඒ? මොකද ඔයා 20% use කරලා තියෙනවා ඔයාගේ savings වෙනුවෙන්, ඔයාගේ future එක වෙනුවෙන්. ඒක අනිවාර්යයෙන්ම වැදගත් කාරණාවක්. අන්තිම එක තමයි ඔයාගේ ස්ට්‍රෙස් එක අඩු වෙන එක. ඔයාට ලොකු මානසික නිදහසක් ලැබෙනවා ඔයාගේ ආදායම ඇතුලේ ඉඳගෙන ඔයාට ඕන කරන දේවල් වලට නිදහසේ ස්පෙන්ඩ් කරන්න.
තියාගන්න ඔයා 50-30-20 රූල් එක ඇප්ලයි කරනකොට ඔයා මෙතනදී බේස් කරගන්න ඕනේ ඔයාගේ net income එක. ඒ කියන්නේ ඔයාගේ salary එක නම් gross salary එක නෙවෙයි net salary එක. actual amount එක ඔයාගේ bank account එකට credit වෙන. එතකොට ඔයා business එකක් කරන කෙනෙක් නම් ඔයාගේ gross income එක නෙවෙයි ඔක්කොම expenses අඩු වුණාට පස්සේ ඇත්තටම ඔයාට අතට එන net profit එක. දන්නවද ගොඩක් අයගේ හරිම වැරදි අදහසක් තියෙනවා අපිට savings කරන්න පුළුවන් investments කරන්න පුළුවන් එහෙමත් නැත්නම් අනාගතය වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් හොඳ salary එකක් ලැබුණොත් විතරයි. ඒ කියන්නේ ඉලක්කම් 6ක salary එකක්. හැබැයි ඒක හරිම වැරදි අදහසක්. ඔයාට හම්බ වෙන පොඩි salary එක වුණත් ඔයා නියම විදියට structure කරලා plan කරලා හරි විදියට වියදම් කරොත් අනිවාර්යෙන්ම savings investments එහෙමත් නැත්නම් ඔයාගේ future plans ඒ දේවල් ඔයාට හීනයක් වෙන්නේ නැහැ. මම දන්නවා අපි මේ දේවල් ගැන කොච්චර කතා කළත් ඔයා මේ දේවල් ගැන කොච්චර දැනුවත් වෙලා හිටියත් practically මේ වගේ structure එකකට පුරුදු වෙන එක එකපාර කරන්න අමාරු දෙයක්. එතකොට ඔයාට පුළුවන් මේ 50-30-20 කියන රූල් එක ඇතුලේ ඔයාට මුලින්ම පටන් ගන්න පුළුවන් ලේසිම දේ පළවෙනි ස්ටෙප් එක විදියට කරන්න. අපි මෙහෙම කරමු. ඔයාගේ salary එකෙන් 20% savings විදියට, investments විදියට, එහෙමත් නැත්නම් ඔයාගේ future එක විදියට අපි වෙන් කරන්න බලමු. ඔයාගේ salary එක bank account එකට credit වුණාට පස්සේ ඔයාට පුළුවන් ඒකෙන් 20% වෙන separate account එකකට මාරු කරන්න. මෙතනදී අපි මෙහෙම හිතමුකෝ ඔයාට මේක කරන්න වෙන්නේ bank එකට ගිහිල්ලා. එහෙමත් නැත්නම් ATM machine එකට ගිහිල්ලා සල්ලි withdraw කරලා තමයි deposit කරන්න වෙන්නේ. නැත්නම් ඔයාගේ mobile banking app එක use කරලා ඔයාගේ account එකෙන් fund transfer එකක් කරන්න පුළුවන්. හැබැයි හැම දෙයකටම වඩා හරිම ලේසි ඔයාගේ බෑග් එකට ස්ටෑන්ඩින් ඕඩර් එකක් දීලා තියෙනවා නම්. මොකද අර වගේ දේවල් කරන්න ගියහම සමහර විට ඒකට ප්‍රැක්ටිකලි කරන්න බැරි වෙන්න පුළුවන්. එදාම කරන්න බැරි වෙන්න පුළුවන්. පොඩ්ඩක් කම්මැලි වෙන්න පුළුවන්. එහෙම නේද? ඒ නිසා ලේසිම වැඩේ තමයි ඔයාගේ බෑග් එකට ස්ටෑන්ඩින් ඕඩර් එකක් දෙන්න. ස්පෙસિෆික් amount එකක් ඔයාගේ salary එක account එකට credit වුණාට පස්සේ ඒ account එකෙන් transfer වෙලා separate account එකකට යන්න. එතකොට ඔයා දන්නේම නැතුව standing order create වෙලා ඔයාගේ account එකෙන් ඒ සල්ලි අඩු වෙලා අනිත් account එකට යනවා. මේ විදිහට මාස කිහිපයක් කරාම ඔයාට හොඳ fund එකක් build කරන්න පුළුවන්. 50-30-20 rule එක ගැන ඔයාට දැන් හොඳ idea එකක් හම්බ වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. මොකද කියන්නේ අපි මේ මාසෙ ඉඳලා මෙහෙම වැඩේ පටන් ගමුද? එකපාර ලොකුවටම ස්ට්‍රක්චර් එක ඔලුවට දාගෙන ස්ට්‍රෙස් වෙන්නේ නැතුව ඔයාට පටන් ගන්න පුළුවන් පුංචිම තැනින් වැඩේ පටන් ගන්න. හොඳම දේ තමයි savings. ඉතින් තවත් ඉස්සරහට මේ වගේ rules ඒ වගේම practical දේවල් ගැන ගොඩක් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා Thrive Hub එකේ Money and You අලුත්ම වීඩියෝ සීරීස් එකේ. ඒ විතරක් නෙවෙයි ඔයාගේ ආයතනයේ වැඩ කරන අයට එහෙමත් නැත්නම් ඔයා කරන්නේ පුංචි බිස්නස් එකක් වෙන්න පුළුවන් එතන ඉන්න එම්ප්ලොයීස්ලාට ඔයාට පර්සනලි උනත් පර්සනල් ෆයිනෑන්ස් මැනේජ්මන්ට් ගැන ට්‍රේනින් එකක් ඕනේ කියලා හිතනවා නම් මම ලෑස්ති වෙලා ඉන්නවා ඔයාට ඒකට සපෝට් කරන්න. මෙන්න මේ නම්බර් එකෙන් මාව කන්ටැක්ට් කරගෙන ඔයාට පුළුවන් ඒ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක ලෑස්ති කරගන්න. එහෙමනම් තවත් වැදගත් වීඩියෝස් වලින් අපි ඉස්සරහට හම්බ වෙමු.